පෝෂණය කරන දේශපාලන පක්ෂෝ කණ්ඩායමේ මතය නෙවෙයි අතිශය මාගේ පෞද්ගලික මතයයි. ගෞරවනීය සභාපතිතුමනි 1988 පළාත් සභා ක්‍රමයේ පිටුවට පස්සේ මුල්ම රැස්වීම පැවැත්වුණේ මහවැලි කේන්ද්‍ර ශාලාවේ. එදා අපි ඉඳගත්තේ ෆයිබර් පුටුවල. ඔබතුමා එතෙන්ට ගිහිල්ලා ඇතයි මා විශ්වාස කරනවා. එතෙන් සිට 2004 වෙනකම් විජේරාම මාවතේ සවුසිරිපායේ ශ්‍රවණාගාරයේ මේ සභාව තිබුණේ. අමාත්‍යාංශ තිබුණේ තැන් වල. ප්‍රධාන ඇමතිවරයා හිටියේ ටොරින්ටන් එකේ. ප්‍රධාන ඇමති ශ්‍රාවස්තියේ ඉන්නකොට අපි තැන් වල කුලී පදනමට හිටියේ. රිජනල් කොරේ ප්‍රධාන ඇමතුමා කාලේ තමයි මේ ඉන්න සභා ශාලාව හැදුවේ. ඇමතිවරු ඒත් හිටියේ තැන් වල. සභා ලේකම්වරයාට තැනක් තිබුණේ නැහැ. පළාත් සභා පිටුවල අවුරුදු 30ක් යනකොට අපිටම කියලා අපේම ගොඩනැගිල්ලක් හදාගමු කියලා 2013 වසරේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒවකට හිටපු මහා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් മന്ത്രിවරුන්ට හරියට විවේකාගාරයක් නැහැ, ගැලරියක් නැහැ, වැසිකිළියක් නැහැ, සභා ලේකම් වලට ඉන්න තැනක් නැහැ. මේ සියලු කාරණා කල්පනා කරලා තමයි මේ සභාව හදන්න තීරණය කළේ. ඒ වෙලාවේ සාකච්ඡා වුණා කෝට්ටේ රාජධානී ඓතිහාසික පසුබිම ගැනද සැලකිල්ල යොමු කරලා ගැඹීරත්වයෙන් යුත් සභාවක් අපි නිර්මාණය කරමුයි කියලා. එතකොට අපි ආපහු හැරලා බැලුවොත් මේක එක්තරා ආකාරයක ඓතිහාසික ජයග්‍රහණයක් විදිහට මම දකින්නේ. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන රටක් හැටියට අපි අපේම කියලා අපේම තාක්ෂණය යොදාගෙන අපේම පිරිසක් එකතු වෙලා මේ ගොඩනැගිල්ල හදාගත්ත එක එක්තරා ආකාරයක ජයග්‍රහණයක් කියලා කියන්න ඕනේ. විශේෂයෙන්ම වත්මන් මහ ඇමතිවරයාත් හිටපු මහ ඇමතිවරයාත් මේ අභියෝගය බාරගත්තේ බොහෝ දෙනා විවිධ දේවල් කියද්දි. අපි මුලදී හිතුව ආණ්ඩුව සල්ලි දෙයි කියලා. ආණ්ඩුව දුන්නේ මිලියන 800යි. ඒකත් නිකන් දුන්නේ නැහැ කරු සභාපතිතුමනි. ඒ වෙනුවට නගරයේ මැද පිටේ ශ්‍රාවස්තියක් නිදහස් චතුරස්‍රයේ පිටේ පළාත් සභා ගොඩනැගිල්ල දෙකම ලබා දීමේ පොරොන්දුව පිට තමයි මේක දුන්නේ. ඒ නිසා අපි අවසානයේදී මේ උත්තරීතර ආයතනය ගඩොලින් ගොඩනගන්න පටන් ගත්තා. මේක ලේසි වැඩක් නෙමෙයි. ආණ්ඩුව දුන්නා වගේ 8 ගුණයක් මේ පළාත් සභාව හම්බ කරපු සල්ලි වලින් වැය කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි මේක හදනකොට මේ සියලු දෙනා මහා ඇමතිතුමා ඇමතිවරු දූරදාරීන් മന്ത്രിවරු සියලු දෙනාගේ ඉල්ලීම් සලකලා බලනවා. එහෙම සලකලා බලලා තමයි මේක කළේ. එහෙම නැතු අපි තනියෙන් මහා ඇමතිතුමා හෝ ඇමති මණ්ඩලය හෝ අපි හෝ තනියෙන් ගත තීරණයක් නෙමෙයි. හැබැයි මේකට වැය වෙච්ච ගාණ ගැන අපි සලකා බලන්න ඕනේ. මේකට වැය වෙලා තියෙනවා සම්පූර්ණ කටයුත්ත රුපියල් මිලියන 5340ක්. මේක වැට් එක එකතු කළාම ගරු සභාපතිතුමනි අපි වියදම් කරලා තියෙනවා මිලියන 6141ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 614ක්. අවසානයේදී මොකද මේ සභාව පටන් ගන්න අපි තීරණය කළ සභා කටයුතු කාර්ක සභාවේදී ඔක්තෝබර් 9 වෙනිදා. හැබැයි මේ පුටු අජීර්ණයක් නිසා වැඩේ මෙතන නතර වෙනවා. ජනතා නියෝජිත ඉඳගන්න සභාසාදු පුටු මිලදී ගැනීම සාකච්ඡාව උනේ කවදද? 2017 පෙබරවාරි මාසේ 8 වෙනිදා තමයි පළවෙනි සාකච්ඡාව කියන්නේ. සෙත්සිරිපායේ සභා ලේකම් කාර්යාලයේදී. එදා මේ ඔබතුමාත් නියෝජ්‍ය සභාපතිතුමාත් ඒ වගේම සුනිල් ජයමිනි මන්ත්‍රීතුමා ජෝර්ජ් පෙරේරා මන්ත්‍රීතුමා හෙක්ටර් බෙත්මගේ මන්ත්‍රීතුමා මහේෂ් ශල්මේද මන්ත්‍රීතුමා ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීතුමා රෝස් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ලලිත් වර්ණකුමාර මන්ත්‍රීතුමා හරිචන්ද්‍ර කොස්තා මන්ත්‍රීතුමා මේ අය සහභාගී වුණා. ඊට පස්සේ 2018 දෙසැම්බර් 20 දෙවෙනි මාසේ 21 වෙනිදා මේ අවුරුද්දේ සභා කටයුතු කාර්ය සභාවේ ආයි මේක ගැන සාකච්ඡා කරනවා. සාකච්ඡා කළ අවසානයේදී මෙතෙන් දෙන ඔබතුමාලා තීරණයකට මේ පුටු සහ මේස පිළිබඳව. මොකද්ද පුටුව ගැන කියන්නේ? පුටුව ගැන මෙන්න මේ වාර්තාවේ සඳහන් වෙන මෙන්න මා ළඟ තියෙනවා මේ වාර්තාව දැන්. හොඳ වර්ගයේ අපෝස්ටරි එකක් සහිත පොළොවට සවිවන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සවි කර ඇති පුටුවට සමාන පුටුවක් සවි කිරීම සුදුසු බවට තීරණය කරන ලදී. මේ නිගමනයට අනුව තමයි ගරු සභාපතිතුමනි මේ පුටුවේ කතාව නිර්මාණය වෙන්නේ. අවසානයේදී මේක දැනුම් දෙනවා ඉංජිනේරු අංශයට ප්‍රධාන ලේකම්තුමා හරහා. ඊට පස්සේ ඉංජිනේරු අංශය දැනුම් දෙනවා PRD එකට. PRD එක මේක සැලසුම් කරපු ඩිසයින් කන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් සභාව ආයතනයට දැනුම් දෙනවා මේක නිර්මාණය කරන්න කියලා. මේක නිර්මාණය කරන එක ලේසි කටයුත්තක් නෙවෙයි. මේ අය ඔබතුමා ඇතුළු පිරිස ඉංජිනේරු අංශයේ නිලධාරීන් මේ ආයතනයේ නිලධාරීන් යනවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුව පුටුව පරීක්ෂා කරනවා. මේකේ ඡායාරූප ගන්නවා. මේ විදිහම පුටුවක් හදන්න ඕනේ කියලා අවසානයේ තීරණය. ඒ අනුව තාක්ෂණික ඇගයීම් කමිටුවට තාක්ෂණික ඇගයීම් කමිටුවට මේ පිළිබඳව වාර්තා කරන සවිස්තර තාක්ෂණික වාර්තාවක්. ඒ අනුව ප්‍රසම්පාදන කමිටුව හරහා මේකට ටෙන්ඩර් කැඳවනවා. මේකට ටෙන්ඩර් කැඳවනකොට ඉල්ලලා සිටිනවා මේක හදන්න ඕනේ ජෙනුවින් ලෙදර් වලින්. පොළොවට සවි වෙලා තියෙන්න ඕනේ. දෙපසට කැරකෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සරහටයි පසුපසටයි තල්ලු කරන්න පුළුවන් වෙන්න ඕනේ.
හැබැයි පාර්ලිමේන්තුවට පුටුව හදපු සමාගම මේක කරන්නේ නැද්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ගරු සභාපතිතුමනි මිත්සුයි සමාගමේ හදපු තැනක්වත් මේ වෙනකොට හොයාගන්න නැහැ. ඒක ජපානයෙන් ලබා දීපු එකක්. පුටුව තියෙනවා. ගරු සභාපතිතුමනි ඒ අනුව තමයි මේ වැඩේ පටන් ගන්නෙ. හැබැයි අපිම තමයි කිව්වේ අභිමානයේ ගරුත්වය රැකෙන්න ඕනි කියලා. අපිම තමයි කිව්වේ පාර්ලිමේන්තුවේ වගේ පුටුවක් ඕනේ කියලා. ඒ නිසා මේක හෙට එන්නේ මේ මහ ඇමතිතුමාද මේ ඇමතිවරුද මේ മന്ത്രിවරු ඇටියට ඉන්න අපිද අපේ එහෙම නැත්තම් වෙන කෙනෙක්ද කියන නෙමෙයි ප්‍රශ්නේ. සමහරවිට මේ අපේ දරුවෝ එන්න පුළුවන්. එහෙම නැත්තම් මේක අහගෙන ඉන්න අපේ මාධ්‍යවේදීන්ගේ දරුවෝ හෙට දවසේ මේකට එන්න පුළුවන්. ඒ නිසා මේක පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේක අපි ජාතියක් හැටියට අභිමානවත් ජාතියක් හැටියට නැගිටින්න අකමැතිද කියන ප්‍රශ්නේ දෙන්නේ. ගරු සභාපතිතුමනි කොළඹ නගර සභාව ගොඩනැගිල්ල හදන වෙලාවේදී මේ වගේම විරෝධයක් ඇවිල්ලා තිබුණා. හැබැයි නගර සභාව ගොඩනැගිල්ල හදනකොට අපේ ජනතාව ඊට වඩා දුප්පත්. ඊට වැඩිය බොහොම අමාරු අඩියක නගරේ ජනතාව හිටියේ. හැබැයි අද අපි අභිමාණයෙන් කියන මේක තමයි කොළඹ නගර සභාව කියලා. අපේ රටේ ආකර්ෂණයට අපේ නගරයේ ආකර්ෂණයට එකට කොයිතරම් දේවල් එකෙන් එකතු වෙලා තියෙනවද කියලා මම අහනවා. ඉන්දියාවේ කෝටි ගණනක් ජීවත් වෙන්නේ දිලිඳු කමේ පතුලෙම ගිලිලා. අඩුම ගානේ සමහර අයට ඩොලර් එකකවත් ආදායම නැහැ දවසකට. හැබැයි ඉන්දියාව න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කරන්නේ නැහැ. ඇයි මේ රටක් හැටියට ඉස්සරහට යනකොට කරන්න ඕන දේවල් ගැන අපි සලකලා බලන්න ඕනේ. අපි මොනවද කරන්නේ? ඒ වගේම මේකෙදි සියලු මාන පිළිබඳ හිතලයි අපි තීරණයක් ගන්න ඕන. ගරු සභාපතිතුමනි මේ පුටුව අරන් ගිහලා අපිට සභාවේ අපි අලුත් සභාවේ තියන්න බෑ. මොකද මේකට රෝධහයි කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ දාලා තියෙන කාපට් එක බුමුතුරුණු සොෆ්ට් කාපට් එකක්. ඒ නිසා මේ රෝද තියෙන එක තල්ලු කරන්න. මේක සාධාරණ හේතුවක් තියෙනවා. ගරු සභාපතිතුමනි එහෙමනම් අපි තමයි මේ conceptual design එක දුන්නේ. අපිට මේ පුටුව ඕනේ කියලා. දැන් මේ අනුව PRD එක කැඳෙව්වා ටෙන්ඩර්. කවද්ද 2017 දෙසැම්බර් 21 පළවෙනි ටෙන්ඩර් එක කැඳෙව්වා. කැඳවල ඉවරලා ලක්ෂණ 15ක් සහිත පුටුවක් ඉල්ලුවා. මේකේ තියෙන ෆීචර්ස් 15ක්. මේ පුටුව දෙන්නම් කියලා ටෙන්ඩර් එක ඇප්ලයි කළ ආයතන 4ක් සංකෙන් ඇල්ෆා මෙට්‍රොපොලිටන් ලීමා ක්‍රියේෂන් කියලා. හැබැයි අවසානයේදී සංකෙන් සමාගම විතරයි ටෙන්ඩර් එක කෝට් කළේ. සංකෙන් සමාගම කෝට් කරපු එක ජෙනිවින් ලෙදර් නෙමෙයි. මේ ඔබතුමාලා ගිහලා පරීක්ෂා කරලා බලලකෝ മന്ത്രിවරු ඉන්නපු පුටුව නෙමෙයි මේ කියලා. ඊට පස්සේ මොකද උනේ? මේගොල්ලෝ හැබැයි මිලක් නියම කළා. මේගොල්ලෝ නියම කරපු මිල මේකට ඉතාම වැදගත්. ගරු සභාපතිතුමනි ආයතනයේ ටෙන්ඩර් දානවා 2018 මාර්තු මාසේ. මොකද අර ටෙන්ඩර් එක කැන්සල් වෙනවා. ඒකෙදි ආයතන 7ක් ඉල්ලනවා. හැබැයි මේක දෙසරයක් මේ ප්‍රසම්පාදන දැන්වීම දෙසරයක් පත්තරවල දාන මොකද කවුරුත් ඉල්ලන්නේ නැහැ. අවසානයේ ආයතන 7ක් ඉල්ලනවා. ඒකෙන් මේ ආයතන 7 අතරින් 3යි මේක කෝට් කරන්නේ. මොනවද? ආර්ථිකෝ ඇල්ෆා මෙට්‍රොපොලිටන්. ඒ තුනෙනුත් මේක අර දිට එන්නිලොක් ක්‍රමයට මේක ටෙන්ඩර් කළේ. ඒ කියන්නේ තාක්ෂණික පිරිවිතරයන් සම්පූර්ණ කළා නම් විතරයි ෆයිනෑන්ෂල් මූල්‍ය යෝජනාව විවෘත කළේ. ඒ අනුව මේ තාක්ෂණික ඇගයීම සම්පූර්ණ කළා තුනේ මේ කියන මෙට්‍රොපොලිටන් සමාගම විතරයි. ඒ කියන්නේ මේ ගනුදෙනුවේදී අවසානයේදී පළාත් සභාව චෙක්මේට් කරා. ලංකාවේ හදන්න කිසිම සභාවකයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අවසානයේදී මේගොල්ලෝ දෙන මිල ගණන් දෙක තමයි ගරු සභාපතිතුමනි වැදගත්. හැබැයි මේ ආයතනය අපි ඉල්ලලා හිටියා ලෙදර් එකට අවුරුදු 15ක වොරන්ටි එක. ඒගොල්ලෝ ඒක දෙන්න පුරුදු වුණා. අපි ඉල්ලලා හිටියා මේකට හයි කරන යන්ත්‍රයට අවුරුදු 20ක වොරන්ටි එක. ඒගොල්ලෝ ඒකත් දෙන්න පුරුදු වුණා. ඒ විතරක් නෙමෙයි මේ පුටුවට අවුරුදු 50ක ආයු කාලයක් නියම කළා. අවම අවුරුදු 50ක ආයු කාලයක්. එහෙමයි මේ පුටුව අවසානයේ අනුමත වෙන්නේ. මේකේ ගාන කීයද? මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. මේකේ ගාන ගැන තමයි දැන් මෙතන ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි පළවෙනි ටෙන්ඩර් එකේදී සංකෙන් සමාගම 2,90,639ක් මේකට ගාන කියනවා. දේශීය හදපිටි. දෙවෙනි ටෙන්ඩර් එකේදී මෙට්‍රොපොලිටන් සමාගම කියනවා 2,90,700ක් ගාන. එතකොට ලංකාවේ හැදුවයි කියන මේ පුටුවේ ගානයි අර මෙට්‍රොපොලිටන් සමාගම ෆිගරස් කියන ස්පාන්යෙන් ගෙන්නන දෙනවයිකෝ ගානයි පුටු දෙක අතරේ වෙනස රුපියල් 61යි. එහෙනම් කොහොමද මේක 6,44,000ක් වෙන්නේ? 6,44,000ක් වෙන්නේ ගරු සභාපතිතුමනි නිෂ්පාදන පිරිවැය 2,90,700ක් වුණොත් රජයේ බද්ද 1,97,345යි. ඒ විතර නෙමෙයි නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, වරාය නිදහස් කරගැනීමේ ගාස්තු, ප්‍රවාහන ගාස්තු, සවිකිරීමේ වියදම ආයතනයේ ලාභය. ඒ ආයතන රුපියල් 48,000 ලාභ ගන්නවා මේක පුටුවකින්.
ආයතනයේ ලාභයත් එක්ක 1,55,955ක වියදමක් යනවා. දල වශයෙන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් අපිට මේ තව මේ මිල අඩු කරගන්න තිබුණා. ආයතන ලාභෙ දීලා ඒවයි මේ 6,44,000 හැදෙන ගරු සභාපතිතුමනි. ඒ නිසා අපේ മന്ത്രിවරුන් ඉල්ලපු පුටුව ලංකාවේ නිර්මාණය කරන්න බැරි නිසා තමයි මේ තත්ත්වය උදා වුනේ. ඒ නිසා මේ පිළිබඳව අපි සියලු දෙනා සාමූහික වගකීම දරන්න ඕනේ. ගරු සභාපතිතුමනි ඔබතුමාගේ ඉතින් ඔබතුමාගේ බාධා කිරීම කරන්න එපා. බාධා කිරීම තුමාට කරන්න එපා. එතුමා අවස්ථාව දෙන්න මේ අවශ්‍ය මේ බාධා කිරීම වලට යන්න බෑ. කරුණා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා මේ පෞද්ගලික පැමිණීම් වලට අනේ බාධා කිරීම කරන්න එපා. එතුමාට අවස්ථාව දෙන්න. එතුමාට කාලෙ මන් දෙනවා. ඔබතුමා මම කාලෙ දෙනවා. පොඩ වාඩි වෙන්න. ඔබතුමා වාඩි වෙන්න මරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න. ඊට පස්සේ කතා කරන්න. ලලිත් මන්තුමා කරුණාකර වාඩි වෙන්න බාධා කිරීම කරන්න එපා. කරුණාකර ලලිත් මන්තුමා බාධා කිරීම කරන්න එපා. වාඩි වෙන්න. වාඩි වෙන්න පස්සේ පුතුමා. වාඩි වෙන්න කුඩිගල් මන්තුමා. වාඩි වෙන්න. හරි හරි පුතුමා වාඩි වෙන්න. වාඩි වෙන්න කරුණා වාඩි මන්තුමා. මේක මගේ පෞද්ගලික ප්‍රකාශය. මම කියන්නේ මතේ නෙමෙයි. අද ඉන්නේ සභාපති ගරු සභාපතිතුමනි මම නෑ මන්තුමා තීරණයක් අපි ගත්තා නමුත් මේ පොඩිකල් මන්තුමානේ වාඩි වෙන්න ඔබතුමා මේ බාධා කිරීම කරන්න එපා. පොඩිකල් මන්තුමා වාඩි වෙන්න කරුණා වාඩි වෙන්නකෝ. ගරු සභාපතිතුමනි පළාත් සභාවේ ගරු සභාපතිතුමනි මම යලිත් වරක් කියනවා මේ තීන්දුව ගත්ත කාරක සභාව මම සමාජිකයෙක්. මට වගකීමක් තියෙනවා මේ තීන්දුව ගැන. ගරු සභාපතිතුමනි පළාත් සභාවේ විතරක් මේ අවුරුද්දේ නිලධාරීන්ට දීලා තියෙනවා නිලධාරීන්ට විතරක් තීරුබද්ධ සහන සහිත වාහන බලපත්‍ර 750. මම මේ පෙන්නන්න හද කාරණේ අද අපිට බලපත්‍රය තීරුබද්ධ සහන බලපත්‍රය නෑ. ඒ වගේ අවස්ථාවක මේ වාහන ගෙන්නන්න වෙනත් බාහන ගෙන්නන්න සමහර අමතිවරු නැත්තම් කියයි මේක මම ඊට වැඩිය මේක විකෘති කරා කියලා. සමහර අමතිවරු කෝටි ප්‍රකෝටි ගණන් වල පොදු සහන දෙනවා තමන්ගේ එන්ජොයින්ට. සමහර අමතිවරු කෝටි ප්‍රකෝටි ගණන් වල පොදු සහන දෙනවා තමන්ගේ එන්ජොයින්ට. එහෙම නැහැ කියනවද? විකෘතව ලප්පු කරන මේ සභාවේ. එහෙම නැත්නම් මම මේ සභාවෙන් යනවා. එහෙම නෑ රටේ. හරිද? ගරු සභාපතිතුමනි තුමාට අවස්ථාව දෙන්නකෝ ඉතින් බාධා කිරීම කරන්න එපා තුමාට. පොඩ කපාල දෙන්නකෝ. පරිසරයක් ඇතුලේ එහෙම ගරු සභාපතිතුමනි එහෙම පරිසරයක් ඇතුලේ මොකක්ද අපි කරන්න තිබුණේ? අපි කරන්න තිබුණේ ලංකාවේ මේ රටේ හදපු පුටුවට 2,90,639 නම් මිල කළේ. මේක ස්පාඤ්ඤයෙන් ගෙනල්ලා 2,90,700 නම් රුපියල් 61 නම් වෙනස. අපිට මොකද්ද කරන්න තිබුණේ? අපිට තිබුණා මේ ටැක්ස් එක අඩු කරගන්න විදිහක් කල්පනා කරන්න. ලක්ෂ 3ක ආසන්න මුදලක් අඩු කරගන්න විදිහ කල්පනා කරන්න තිබුණා. එහෙම නැත්නම් එක ගණන් කියයි මම කිව්වා මේකේ තියෙනවා ලක්ෂණ 15ක් මේ පුටුවේ. ඇයි අපි ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ තියෙන පුටුව? සාමාන්‍ය බලන් ගියාම අභිමානයයි ගෞරවයයි සියල්ල ගණන් වැඩි. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි අපිට මේකයි සටන් කරන්න තිබුණේ. ඒ නිසා මම කියන්නේ මේ 6,47,000 පුටුව අපි 104ක් ගත්තොත් අවමේ ගත්තොත් පුටු 104ක් ගත්තයි කියමුකෝ. ඒ කියන්නේ මේ ගානට එතකොට අපිට වැය වෙනවා මිලියන 66.977ක්. ඒත් ගරු සභාපතිතුමනි මුළු මුදල ගත්තොත් අපි මේ ගොඩනැගිල්ලට වියදම් කරපු අපි වියදම් කරලා තිනවා මිලියන 6,141ක්. ඒකෙන් 101.25යි මේ
කරන්න බෑ වෙන්නේ. ගරු සභාපතිතුමනි මේ කටයුත්ත නතර කරලා පරීක්ෂණ පවත්වන්න පුළුවන්. ඒක ගැන අපිට කියන්න දෙයක් නැහැ. එහෙම කිරීම හොඳයි. යම් දෙයක් වෙලා තියෙනවා පරීක්ෂණයක් කරන එක හොඳයි. හැබැයි මේ ටෙන්ඩරේ දීලා ඉවරයි. මෙට්‍රොපොලිටන් සමාගම අපි අතර දැන් ගිවිසුමක් ගොඩනැගී ඉවරයි. මේ පුටු ආදන ඉස්පාඤ්ඤයේ ෆිගරස් කියන සමාගම මෙට්‍රොපොලිටන් සමාගම අතර ගිවිසුමක් ඇති වෙලා ඉවරයි. ඇයි අපි ටෙන්ඩරය පිරිනමලා ඉවර නිසා මෙට්‍රොපොලිටන් සමාගම අපි වෙනුවෙන් දැන් මේ භාණ්ඩය මිලදී ගන්නවා. ඒක නතර කරන්න බෑ. ගරු සභාපතිතුමනි වෙළඳ ගිවිසුම් ප්‍රකාරව මෙට්‍රොපොලිටන් සමාගම් ෆිගරස් සමාගම සමගත් පළාත් සභාව මෙට්‍රොපොලිටන් සමාගම සමගත් ඇති කරගෙන ඇති ගිවිසුම අනුව අනිවාර්යෙන් බේරුම් නඩුවකට පැටලීම වළක්වන්න බෑ. ගරු සභාපතිතුමනි මෙට්‍රොපොලිටන් සමාගම තුන්වන රටකදී නඩුවකට යයි. ඒ වෙනුවෙන් අපිට මේ රටේ අධිකරණයකට ගෙවන්න වෙයිද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙන්නේ. පසුගිය සභා කටයුතු කාර්ය සභාවට පැමිණි මේ සමාගමේ නිලධාරීන් කිව්වා සැප්තැම්බර් අන්තිම වෙනකොට පුටි ටික ගෙනත් දෙනවා කියලා. ඔක්තෝබර් 9 වෙනිදා අපි අලුත් සභාවට එන්න දින තීරණය කරලා ඉවරයි. මේ පුටු ඒ සභාව ඇතුලේ තියන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ ගරු සභාපතිතුමනි මම ඉල්ලා සිටිනවා මහමැතිතුමාට ඒකට ටෙන්ඩර් කෝල් කරන්න වෙයි. දන්නේ දම්රෝ එකෙන් හරි එහෙම නැත්නම් ආර්ථිකෝ එකෙන් හරි ප්ලාස්ටික් පුටු 104ක් ගෙනල්ලා හරි අපි සභාවේ කටයුතු පටන් ගමු කියලා. ගරු සභාපතිතුමනි අභිමානයේ රැකෙන්නේ ඔඩු ගෙඩි වලින් නෙමෙයි. ගරු සභාපතිතුමනි අභිමානයේ රැකෙන්නේ ප්ලාස්ටික් පුටුවෙන් හරි 6,44,000 ගාන ගෙනල්ලා තියෙන පුටුවෙනුත් නෙමෙයි. ඊට වඩා වෙනස් දෙයක් අභිමානය ඇතුලේ කියන එකේ තියෙනවා. ඒ නිසා තත්ත්වය සබුද්ධිකව දකින්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලලා සිටිනවා. ඒ වගේම මේ සභාවට යෝජනාවක් ගෙනල්ලා හරි ආණ්ඩුකාරතුමා හර ජනාධිපතිතුමාට කියලා මෙහි බද්ද අඩු කරගෙන මේකට වෙන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා නම් මේ ප්‍රශ්න වලට නැගෙන්නේ නැහැ කියන එකයි මට කියන්න තියෙන්නේ. සභාපතිතුමනි ඉස්සරහට වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා. සමාවෙන්න ගරු සභාපතිතුමනි මේකට අදාළව දෙයක් කතා කරන්න නම් අපි මහජන නියෝජිතයෝ. අපි ගම්වල ජීවත් වෙන මිනිස්සු මොකකින්වත් යැපෙන්නේ නැහැ මේ සභාවෙන් අරගෙන. නමුත් අද අපිට පොඩි අඳුමක් අඳගෙන පාරේ බහලා යන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ එක එක පක්ෂවල එක එක නායකයන්ට අවශ්‍ය එජෙන්ඩා වලට ගිහින් අපිව බාල්දු කරන එක සම්බන්ධව මේ පළාත් සභාවේ පුටු ප්‍රශ්නෙද මෙතුමා කියපු කතාවට අපි සම්පූර්ණ එකග වෙනවා. අපි කතා කටයුතු කාරක සභාවේ හැම පක්ෂයකම නියෝජනය කරන නායකයෝ මේක ඉන්නවා. ඒකේ ගත්ත අපි අනුමත කළා. අපි ටෙන්ඩර් ප්‍රතිපාටි වලට මේක හොයන්න ගියේ නෑ. නමුත් අද මුළු සභාවම බස්නාහිර පළාත් සභාවම බාල්දු කරලා හමාරයි. ඒකේ අපි එතනින් නවත්තමු. ඊට වැඩිය තව බාල්දු වීමේ ප්‍රවණතාවයක් තියෙන එක නවත්තන්න ගරු සභාපතිතුමනි. මේක ඉදිරියේදී අපේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට වෙච්ච ප්‍රශ්නවලදී පොලිස්පතිතුමාට කතා කරන්න කිව්වා ඒකක්වත් ඵලයක් වුණේ නැහැ. දැන් ඔබතුමා එකක් අධිකරණ කරගන්න ඊයේ දවල් 1:12ත් 1ත් අතරත බ්‍රේකින් නිවුස් එකක් දෙනවා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක බස්නාහිර පළාත් සභාවේ මහාමිත්‍ර විරුද්ධව විශ්වාස භංගයක් කියනවා කියලා. විශ්වාස භංග කියන්නේ බෑ UMP සපෝට් එකට අපි මහාමිත්‍රව පන්නන්න බෑ මේකේ. නෙමෙයි මොකෙක්වත් පන්නන්න බෑ. නමුත් ගරු සභාපතිතුමනි මේවා හොයලා බලලා පරීක්ෂණ කළ අපේ පළාත් සභාව බාල්දු කරන එක මේ ඉදිරියට නවත්තන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.